හරි මේ ඕඩරයක් ආවා ආපු ගමන් මම යාළුවොත් එක්ක පොඩ්ඩක් කතා කර කර හිටියා මේ මෙතන මේ ග්‍රොසරි ඕඩරයක් ආවා මේ මහ ලොකු දුරක් නෑ මම හිතන්නේ කිලෝමීටර්ස් 2.5ක් බලමු කිලෝමීටර්ස් 3.3ක් තියෙනවා ඒකට යුරෝ 5ක් විතර ගෙවුණු මේ ග්ලව්ස් එක දාගන්නවා පොඩ්ඩක් සීතලයි කියන්නේ මේ එළිය පොඩ්ඩක් ඉන්න අමාරුයි කට්ටියත් එක්ක කතා කර කර ඉන්නේ මේ ලොකු ග්ලව්ස් එක නම් දාගන්න ඕනේ නෑ පොඩි ග්ලව්ස් එකක් දාගන්න අද ඉතින් ටිකක් ස්ලෝ වගේ කට්ටියට මොකද මේ මට මේ ආපු ඉඳ වැදුනට මේ කට්ටියට එහෙම ලොකුවට අද ඕඩර්ස් ඇදිලත් නැහැ මෙතනක් තියෙනවා වාහන 1 2 3 4 5 6ක් 7ක් විතර තියෙනවා අවුලක් නැහැ ඉතින් මේ අපේ අර එක්ස්පෙක්ටේෂන්ස් වැඩි නේ ඒකයි ප්‍රශ්නේ හරි හරි අපි යමු හරි අපිත් යමු ඕඩර් එක ගත්තා මම මේක ග්‍රොසරි ඕඩර් එකක් මේ කෑම ඕඩර් එකක් නෙමෙයි අපි ඉස්සල්ලා ගියපු ඕඩර්ස් දෙකම කෑම ඕඩර්ස් මේක ග්‍රොසරි ඕඩර් එකක් කියන්නේ සුපර් මාකට් එකකින් වගේ එකකින් තමයි අපි ගිහිල්ලා දෙන්නේ වතුර ටිකක් පුරවන් වෙන්න බෑ නම් වතුර ටිකක් තිබ්බහයි මෙහි අර සීතලෙ හින්දා ටිකක් මේ සීතලෙ හින්දා ටිකක් මේ ඩිහයිඩ්‍රේට් වෙනවා කියලා මම හිතනවා මොකද මේ හියුමිඩිටි ටිකත් වෙනස් නිසා හරි අපි යමු මේ මම ආපහු කල්පනා කරේ මේ යුරෝ 60ක ලයිට් එකක් දාන්න ඕනේ නැහැ කියලා දැම්ම මොකද පස්සේ දානවා කියලා බැලුවේ අර පිච්චිච්ච ලයිට් එකට මේ නෝමල් ලයිට් එකක් දා ගන්නවා කියලා යුරෝ 4ක්ද කොහෙද වෙන්නේ ඒක මේ ඒකයි කනෙක්ටර් එකයි දා ගන්නවා කියලා තමයි බැලුවේ මේ ඉතින් වියදම් කරලත් බෑ කැම්පස් වලට ගෙවන්න ඕනේ මොකද මගේ වයිෆ් ස්ටුඩන්ට් කෙනෙක් මම හිතනවා ඔයාලට ඇහෙනව ඇති කියලා මම මේ කියන ඒවා මොකද මම මේ කියවගෙන යනවා මම දන්නේ නැහැ ඇහෙනවද කියලාවත් මේ ඒවට ගෙවන්නත් ඕනේ ඉතුරු කරන්නත් ඕනේ සල්ලි ටිකක් මේ හින්දා පොඩ්ඩක් වියදම් අඩුවෙන් යන්න තමයි ප්ලෑන් එක මට මේ හෙනව අවුල් මේකේ මේක මොකක්ද මේ වීඩියෝ එක පේන විදිහ ඔයාලට මට ඒකට තාම මුකුත් කරන්න හිතාගන්න බෑ මේ කනෙක්ටර්ස් ටික මම ළඟදීම ගන්නවා කනෙක්ටර්ස් කියන්නේ මේ ඇක්සසරිස් ටික තෙමු එකකින් හරි කොහෙන් හරි දාන්න තමයි ප්ලෑන් එක මේ අර ඇක්සසරිස් බන්ඩල් එකක් එනවනේ ඔය බන්ඩල් එක දාගත්තා නම් මේ මට කාර් එකට හයි කරගන්න ඒවා ටික අවුලක් නැතුව කරගන්න පුළුවන් වෙයි හයි කරගන්න ඉතින් බලන්න ඕනේ හොඳ ඇන්ගල් එකක් කොහොමද මේ වගේ ව්ලොග් කරන අයගේ පොඩ්ඩක් බලලා මේ හරියන ඇන්ගල් එකක් ගන්න තමයි ප්ලෑන් එකක් බලමු අද අපි රිසර්ච් පාරක් දාමු පළවෙනි වීඩියෝ එකක් මෙහෙම යන් දැන් යනවා අපි කයිඔක්සලා පැත්තේ ඉඳලා කියන්නේ මම ඕඩර් එක ගත්ත තැන සිල්වෝල පැත්තේ ඉඳලා මම දැන් යනවා මූර්මාගේ පැත්තට තව කිලෝමීටර් 2.2ක් තියෙනවා මේ විනාඩි 5ක් යන්නේ අද ටිකක් ඕඩර්ස් අඩු හින්දා ටිකක් රැ වෙනකන් ඉන්න වෙයි කියලා මට හිතෙනවා හොඳ වෙලාවට පෙට්‍රල් ගහගත්තේ මේ දැන් 1.9 යුරෝ ලීටරයක් මම ගැහුවේ 1.6න් එතකොට ඉතින් මේ ටිකක් ගණන් දැන් අරුවාදනේ ආයේ ඕක සිකුරාදා සෙනසුරාදා වගේ විදිහ අඩු වෙනවා මට හැබැයි ඊට කලින් ගහන්න වෙයි මේ යන විදිහට මේ බලමු මෙහෙ ඩ්‍රයිවිං ගැන කිව්වොත් එහෙම මෙහෙ ඩ්‍රයිවිං ඉතින් එන කාම් ඩ්‍රයිවිං තියෙන්නේ කවුරුත් එහෙම කියන්නේ ස්පීඩ් ලිමිට් සාමාන්‍යයෙන් නෝමල් රෝඩ් එකේ 40යි 50යි සාමාන්‍යයෙන් ටිකක් ලොකු කියන්නේ මේ ටිකක් ස්ට්‍රෙච් එක තියෙන පාරක නම් 60ටත් යන්න පුළුවන් එහෙම ලිමිට්ස් තියෙනවා ඊට පස්සේ මේ රින් රෝඩ් වල 80යි ඊට පස්සේ ටිකක් ලොකු හයිවේ එකකට ගියොත් අපි කියන්නේ තුර්කු හයිවේ එක හරි නැත්තම් මේ ටිකක් ලොකු හයිවේ එකටත් කිවිස්තෝලින් එහාට වගේ යනවා නම් කියන තම්පරේ හයිවේ වගේ යනවා නම් 100 120 වගේ යන්න පුළුවන් වින්ටර් එකේ කොහොමත් 120 නෙමෙයි කියන්නේ 120 මම ගිය පාරවල දැන් 100 ලිමිට් කරලා තියෙනවා මම හිතන්නේ වින්ටර් එක අන්දා වෙන්නේ නැති මොකද මේ නවත්ත ගන්න අමාරුයිනේ
ඒ හින්දා මේ අපි යන්නේ මේ මුවර්මාගි වලට නෙමෙයි අපි යන්නේ ලොහේලා වලට. මම හිතන්නේ ලොකුලා හරි ලොහේලා කියලා මම හිතන්නේ කියන්නේ. ලොහේලා පැත්තට එකම ළඟ තියෙන ඒරියාස් ගම් වගේ. ඒ පැත්තට යන්න තියෙන්නේ. කිලෝමීටර් 5යි. මේක නම් අවුලක් නෑ. මේකත් මම හිතන්නේ අපාර්ට්මන්ට් එකකට තමයි දෙන්න තියෙන්නේ. ඒ දවස්වල ගොඩක් ෆ්ලයිට්ස් එනවා. ෆ්ලයිට්ස් කොහොමත් හෙල්සින්කි මේ එයාපෝට් එකට ටිකක් එනවා. අනේ මේ දවස්වල මේ රන්වේ එකේ මම හිතන්නේ මේ පැත්තෙන් තමයි මේ ලෑන්ඩ් කරන්නේ. කියන්නේ අපේ ගෙවල් තියෙන හරියෙන් තමයි කියන්නේ රන්වේ එක දෙපැත්තක් තියෙනවානේ. දැන් මේ පැත්තෙන් තමයි මම හිතන්නේ ලෑන්ඩ් කරන පැත්ත සෙට් කරලා තියෙන. ඕක වෙනස් වෙනවා. මොකද මම දැකලා තියෙනවා සමහර දවස්වල මේ පැත්තෙන් ෆ්ලයිට්ස් ටේක් ඔෆ් කරනවා. සමහර දවස්වල ෆ්ලයිට්ස් මේ ලෑන්ඩ් කරනවා. දැන් මේ දවස්වල මම දැක්කේව ලෑන්ඩ් තමයි කරන්නේ. මොකද සතියකට සැරයක් ඒගොල්ලෝ මාරු කරනවා. දන්නේ නැහැ ඒවා මොකද්ද කියලා. අපි බලමු. මං හිතන්නේ මේ ඩිලිවර් කරන ලොකේෂන් එක හරියේ තියෙනවා බර්ගර් කම්පැනි කියලා මේ රෙස්ටොරන්ට් එකක්. එතනින් ඕඩර්ස් තියනවා නම් මට එකක් වදී ෂුවර් නෑ මේ ටයිම් එක සහ අද දවස ගැන සැලකුවාම අද ඕඩර්ස් ටිකක් අඩු දවසක්නේ. ඒ හින්දා මේ පොඩ්ඩක් ඉතින් බලන්න වෙනවා. මට තාම මේ වීඩියෝ එකක් පොඩ්ඩක් මේ ෆෝන් එකෙන් කනෙක්ට් කරලා බලා ගන්න බැරි වුණා. මේ සවුන්ඩ් එකේම ඇහෙනවද කියලාවත් සවුන්ඩ් එක බැරි වෙලා හරි ඇහුන්නේ නැත්නම් මම මේකට මේ වෙනම සවුන්ඩ් එක රෙකෝඩ් කරනවා ගෙදරදී. එහෙම වුණොත් ඉතින් මේ ඔයාලට සමහර තැන්වලදී මගේ සවුන්ඩ් එක වෙනස් වගේ තේරෙයි. මම පුළුවන් තරම් try කරනවා ලයිව් ඔයාලට මේ වගේ මේ කතා කරන ගමන් වැඩේ කරන්න. මේ කැමරාවත් එක්ක මේ කතා කරන කියන්නේ කැමරාවෙන්ම මයික් එකෙන් ගන්න නිසා තමයි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් හරි අපිට මීට 450 තියෙන්නේ මේ ළඟම අපාර්ට්මන්ට් එක. බලමු මේ මොකද්ද වෙන්නේ කියලා. තව මීට 300යි තියෙන්නේ. මේ වාහන ගැන කතා කරොත් මේ වාහන ගණන් අඩුයි කියන්නේ මේ බ්‍රෑන්ඩ් නිව් නෙවෙයි. යූස්ඩ් වාහන සාමාන්‍යයෙන් ගණන් අඩුයි. දැන් මගේ කාර් එක ප්‍රියස් එකක්. මේක ටිකක් දුවලා තියෙන්නේ ලක්ෂ 3ක් විතර දුවලා තියෙන කිලෝමීටර්. හැබැයි ජෙනුවින් ලංකාවේ වගේ අර මේ කරකවලා නම් මොනමුකුත් නැහැ. ජෙනුවින් ලක්ෂ 3ක් විතර දුවලා තියෙන්නේ. ප්‍රශ්න මුකුත් නැහැ වාහනේ. ප්‍රශ්න කියන්නේ ප්‍රශ්න තියෙනවා. මේ පොඩි මේ බූෂින් වල ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සරහා මේ පොඩි සද්දයක් එනවා. ඒ විදිහට රිපෙයාර් කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මට මේ පුළුවන් වෙලාවක පාර්ට්ස් එහෙමත් ගෙනල්ලා තියෙන්නේ. මම මට අර වෙලාවක් නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මොකද මේකට පැය 3ක් දෙන්න ඕනනේ මෙකැනික්ට. මේ වාහන ගැන කතා කරොත් ඉතින් වාහන ටිකක් ගණන් අඩුයි. මම මේක ගත්තේ යුරෝ 3000 ගානකට. ඒ කියන්නේ ලක්ෂ 12කට වගේ තමයි මේ ප්‍රියස් එක ගත්තේ මම 2011 හෝ 12 මම හිතන්නේ. මේ හරි අපි ලොකේෂන් එකට ආවා. අපි ඩිලිවර් කරලා ඉමු. මෙහෙ එහෙම මේ කාර් එක ලොක් කරලා යනවා කියලා එකක් මම ඔය කරන්නේ නැහැ. ඒ වුණාට මේ මොකද මේ ළඟදී ඉඳලා මම කරනවා මේ වැඩේ. හේතුව මෙහෙ මේ මගේ යාළුවෙකුගේ වාහනයකුත් උස්සලා තිබ්බා. ෆිනිෂ් අය නෙමෙයි. ඉතින් ගොඩක් ඉන්නවනේ වෙන જાති වල කට්ටිය මෙහෙ. ඒකට ඉතින් යාලා එහෙම වැඩක try කරොත් එහෙම මගේ කොහොමත් ස්ටාර්ට් එකේ නැත්තම් අරන් යන්න බෑ. මොකද කීලස් එන්ට්‍රිනේ තියෙන්නේ. ඒ වුණාට ඉතින් කාටවත් එහෙම chance එකක් දෙන්නේ නැහැ. හරි එතොරත් අරගත්තා 5th floor. පස්සෙන් ගත්තේ මම දැන් ලිෆ්ට් එකක් ඇති මේ ලිෆ්ට් එකේ යන්න පුළුවන් පොඩි ලිෆ්ට් තියෙන. හරි ලිෆ්ට් එකක් තියෙනවා. හරිම පොඩි ලිෆ්ට් එකක් මේ හරිම චූටි ලිෆ්ට් මේ තියෙන්නේ අර මේ පරණ බිල්ඩින් වල. හරි අපිට ඕඩරේ තියලා යන්න දෙන්න. මෙහි ඕඩර්ස් ටයිප් දෙකක් තියෙනවා. කියන්නේ ඩිලිවර් කරද්දී එකක් තියෙනවා ලීව් ඇට් ද ඕඩර්. කියන්නේ කස්ටමර්ගේ දොර ගාවින් තියලා යන්න තියෙන්නේ. අනිත් ඕඩර්ස් තියෙනවා කස්ටමර්ගේ අතට හෑන්ඩ් ඕවර් කරන්න ඕනේ. දැන් මේකේ මට තියෙන්නේ ලීව් ඇට් ද. ඒ කියන්නේ මේ කස්ටමර්ගේ දොර ගාවින් තියලා යන්න තියෙන්නේ. මම ඉතින් මේ ඩිලිවර් කරා කියලා මට ප්‍රූෆ් එකක් ඕනේ හින්දා මම ෆොටෝ එකක් ගහගෙන අර එදිනෙදාගේ ෆොටෝස් ටික අයින් කරලා දානවා. ප්‍රශ්නයක් නැත්තම් ඔව්
හරි එකත් කම්ප්ලීට් කරා. මේ වෙන ඕඩරයක් ආවේ නැහැ. ඒ කියන්නේ බර්ග් කම්පැනි එකකට ඕඩරයක් නැහැ. එහෙම වුණොත් ඉතින් අපි ආය අපේ පැත්තට යමු නේ. අපේ පැත්තට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. මේ මගේ අද්දිත් සමහර වෙලාවට ඕඩරයක් වදින්න ඉඩ තියෙනවා. මට ඔයාලට පෙන්නන්න ඕනේ ඕඩර් එකක් එනකොට කොහොමද එන්නේ කියලා. බට් ඒක මේ කැමරාවත් එක්ක අමාරුයි කතන්දරේ මේ ඇන්ගල් එකත් එක්ක. මේකට මොකක් හරි විදිහක් මේ හිමීට හදාගමු. හරි. හරි ආපහු කාර් එකට ආවා. දැන් ආපහු යන්න තමයි තියෙන්නේ. හරි. සීට් බෙල්ට් එකක් දාගත්තා. දැන් ඉතින් මේ යන්න තමයි තියෙන්නේ. මෙහෙ කියන්නේ මම ඉන්න පැත්තේ වෝල්ට් ඩිලිවරි කරන්න ලොකු කරදරයක් නැහැ ඇපාර්ට්මන්ට් වලින්. මොකද ඇපාර්ට්මන්ට් වල ඉඩ තියෙනවා හොඳට මෙහෙ. කන් දොර ගාවටම ගිහිල්ලා මොකද මේ ඩිලිවර් කරන්න පුළුවන්. ඒක මේ නීතියෙන් මං හිතන්නේ වැරදි. ඒ වුණාට මේ මොකද අපි වෙලාවත් එක්කනේ මේ වැඩ කරන්නේ. අපිට රෂ් එකනේ. මොකද ඕඩර් එකක් දීලා ඊළඟ ඕඩර් එක ගන්න යන වෙලාව අපිට ගොඩක් වැදගත්. ඒ නිසා ඉතින් සමහර වෙලාවට ඒ වගේ මේ රිස්ක් එකක් අරගෙන ඇපාර්ට්මන්ට් එකක් ළඟ දාලා යන්න වෙනවා කාර් එක. එහෙම මට එහෙම පාකින් ටිකට් දීලා නැහැ. බට් මගේ යාළුවෝ ඉන්නවා තව හෙල්සින්කි සිටි එකේ සහ ඔය පොඩ්ඩක් රෂ් එක තියෙන ඉතකෙස්කුස් ඊට පස්සේ කාරි පැත්තේ කොනාල පැත්තේ ඕඩර්ස් ඩිලිවර් කරනකොට පාකින් ටිකට් වැඩිච්ච කට්ටිය ඉන්නවා ගොඩක් මගේ යාළුවෝ. මේ පැත්තේ ඉතින් එහෙම මේ ලොකු කරදරයක්. මටත් මේ පැත්තේ පාකින් ටිකට් අදිලා තියෙනවා. මගේ නොසලකිලිමත්කම හින්දා මේ වැඩිච්ච පාකින් ටිකට් තියෙනවා. මම හරියට ටයිමරේ තියලා යන්නේ නැතුව නැත්තම් මම හරියට පාක් කරන්න නැතුව ගිහිල්ලා මේ එහෙම දිච්ච ඒවා නම් දෙකක් විතර තියෙනවා. මම දෙකක් වගේ තමයි පාකින් ටිකට් මට වැදිලා තියෙන්නේ මේ කාලෙට. මේ ඊට වැඩි ඉතින් වැදිච්ච කට්ටිය ඉන්නවා. ප්‍රියස් එකක් වුණත් මම මේ පරණ එකක් කියන්නේ මට අලුත් එකක් ගන්න මේ මම ඉන්ස්ටෝල්මන්ට් වලට තාම ගන්න try කරේ නැහැ. මොකද මේ මාසෙකට ගාණක් ගෙවනවට වැඩිය ටිකක් ඉතුරු කරලා මම මේක ගත්තේ ටිකක් ඉතුරු කරලා මේ කෑෂ් ගත්ත හේතුව මට එහෙම මේ ගෙවන්න තරම් ස්ටේබල් ඉන්කම් එකක් තාම නැහැ නේ. ඉතින් වෝල්ට් එකක් නම දීවොත් තියනවා. නැත්තම් මට යම ඕඩර්ස් කරේ නැත්තම් මට සල්ලි නැහැ. අර ඒ වගේ දෙයක් තියෙන හන්දා මේ මම try කරේ නැහැ මේ ඉන්ස්ටෝල්මන්ට් වලට ගන්න. මේ ප්‍රියස් කියන බ්‍රෑන්ඩ් එක ගන්න හේතුව ඉතින් තෙල් ගැන හිතලා තමයි. මොකද මම දවසට කිලෝමීටර් 150 200ත් අතර දුවනවා. ඒත් ලොකු කිලෝමීටර්ස් ගාණක් ගටනවා කාර් එකට. එතකොට ඉතින් මේ පෙට්‍රල් වාහනයක් සමහර පෙට්‍රල් වාහන ගන්නවට වැඩිය මේක හොඳයි. මොකද මේ කියන 1000cc වලට උඩ වාහන තමයි මෙහෙ ගොඩක් තියෙන්නේ. කියන්නේ මං හිතන්නේ එහෙම නීතියකුත් තියෙනවා 18 අඩුවෙන් වාහන මෙහෙට ගේන්න බෑ කියලා. හරි මම දන්න විදිහට මම දැකලම නැහැ එහෙම 1000න් අඩු වාහන තියෙනවා. මේ 1000 වගේ වාහන තියෙනවා මෙහෙ 1200 1000 වගේ මේ ටර්බෝ එන වාහන. ඔය මේ Ford Fiesta එක 1000cc ටර්බෝ එකක් එන වාහනයක්. ඒ වුණාට මේ පොඩි වාහනවල මේ කියන්නේ අපි දුවන විදියට දිව්වට පස්සේ වාහනවල එන්ජින් ගොඩක් ඉක්මනට ඩිප්‍රීෂিয়েට් වෙනවා කියලා මම අහලා තියෙනවා. ඒකත් ඉතින් මම ඔය රිසර්ච් කරලා හොයාගත්ත ඒවා තමයි. හරිද වැරදිද කියලා මම දන්නේ නැහැ. ටිකක් මේ Prius එකේ 1.8 නේ එන්ජිම මේ third gen එකේ. ඒ හින්දා තමයි මේක බලලා මේක ගත්තේ. මොකද මගේ කලින් වාහනේ ටිකක් මේ අබලන් වෙලා තිබ්බේ. කලින් දිව්වේ Renault Clio 2003 පරණ වාහනය. හැබැයි ඉතින් ඒකෙන් තමයි මම වෝල්ට් දුවන්න ඉගෙනගෙන අර ඉනිෂියේටිව් එක ගත්තේ මම ඒකෙන්. ඒක හොඳයි ඒ වාහනේ. එහෙම කරදරයක් නැති වාහනයක්. වයසත් එක්ක ඉතින් පොඩි මේවා ටිකක් ආවා. ඒ හින්දා ඉතින් මම රිපෙයාර් කරන්න try කරේ නෑ. ඒක එහෙම අතහැරලා දාලා ඒක විකුණලා දාලා මේක අරගෙන දැන් මේක දුවනවා මාස 3ක් විතර. අපි බලමු. මේකත් ගොඩක් කල් දුවන්නේ ප්ලෑන් එකක් නැහැ. මොකද මේ මගේ ඒජ් ටිකක් හයි හින්දා ලක්ෂ 4ක් විතර
වෙන්න කිලෝමීටර්ස් ගාන හයිබ්‍රිඩ් බැටරිය තාම හොඳයි. හැබැයි මාරු කරලා නැහැ. මම දන්නේ මේ කියන්නේ මාරු කරලා නැහැ කියලා තියෙන මට ප්‍රූෆ් එක මේ කියන්නේ මේ එකක් නැහැ. සර්විස් රෙකෝඩ්ස් වල බැටරිය මාරු කරා කියලා මේ මුකුත් රෙකෝඩ් සර්විස් රෙකෝඩ් එකක් නැහැ. මේ බැටරියත් එම ලොකු වලට ගණන් නැහැ. මේ රීකන්ඩිෂන් බැටරි එකක් රීකන්ඩිෂන් කියන්නේ රීපර්බිෂ්. මෙහා රීකන්ඩිෂන් ජපන් බැටරි නැහැ. රීපර්බිෂ් මෙහෙම ඔය මේ සෙල් ටික බැලන්ස් කරලා අර කොපර් ලයින්ස් ටික අයින් කරලා නිකල් මේ ස්ට්‍රිප් ටික දාලා හදන මේ බැටරි තියෙනවා. කියන්නේ මේගොල්ලන්ගේ අවුරුද්දක වොරන්ටි එකත් එක්ක යුරෝ 800ක් කියන්නේ අයි කරන්නත් එක්ක යුරෝ 1000ක් විතර වෙනකොට ගන්න පුළුවන්. මම දන්නේ මාරු කරලාද කියලා. මගේ බැටරිය හොඳම නෑ. මොකද මට ඒක තේරෙනවනේ මේ තෙල් කරන විදිහෙන්. මේක සාමාන්‍යයෙන් මම ඔය මේ වෝල් දුවනකොට මට තෙල් කරන්නේ ලංකාවේ විදියට ගත්තොත් එහෙම 20ක් ලීටරට කිලෝමීටර් 20ක් ලීටරට කිලෝමීටර් 22ක් ඔය වගේ තමයි කරන්නේ. සමහර වෙලාවල ඉතින් 15 කරන වෙලාවලුත් තියෙනවා. සමහර දවස්වල ඔය හොඳටම ස්නෝ කරලා නම් අර වාහනේ මේ කියන්නේ දිවනවා වැඩි නේ. එතකොට අමාරු වෙන වාහනේට ස්නෝ කරලා තියෙද්දි පාරේ යන්න අමාරුයි. අනික අපි වින්ටර් ටයර්ස් දාගෙන යන්නේ. වින්ටර් ටයර්ස් වලත් පොඩි මේ ඩ්‍රිප් එකක් තියෙනවා. එතකොට ඒකත් ටිකක් අමාරුයි වාහනේට. ඒ වගේ දේවල් හින්දා මේ මං හිතනවා සමයකේ මම මේක සමයකේ දුවලා නැහැ. මේක ගත්තෙත් මම වින්ටර් එකේමයි. ඩිසෙම්බර් වල මං ගත්තේ. එතකොට ඉතින් මේ මං දන්නේ නැහැ මේ සමයකේ මීට වැඩිය මයිලේජ් එක හොඳ වෙන්න ඕනේ. බලමු. මේ ඊළඟ කාර් එක ගැන අපි කතා කරමු. මොකද මට ඊළඟ කාර් එකටත් ටිකක් හොඳ ප්ලෑන් එකක් තියෙනවා. ඊළඟ කාර් එකක් ගන්න ඕනි. දැම්ම නෙමෙයි තව ටික කාලෙකින්. අවුරුද්දක් ඇතුළත වගේ. කියන්නේ ලබන මාසේ නෙවෙයි අවුරුද්දක් ඇතුළත කියන්නේ. ටික කාලයක් ගිහිල්ලා අපි හොඳ වාහනයක් ගමු. මේ වෝල්ට් එක කරනවා නම් වෙනම ප්ලෑන් එකක් තියෙනවා. මගේ වෙන IT පොඩි බිස්නස් එකක් කරනවා. ඒක යනවා වෙනම ප්ලෑන් එකක් තියෙනවා. බලමු. හරි අපි ආයෙත් ලොකේෂන් එකට ආවා. අපි බලමු මෝටරයක් හම්බෙයිද කියලා. මේ හරි එන. thank you.